අන්නාසිවල පසු අස්වනු තාක්ෂණය. අන්නාසි දේශීය මෙන්ම විදේශීය වෙළඳපළේද අධික ඉල්ලුමක් සහිත පළතුරකි. ඉහළ පෝෂණ ගුණයකින් හා ඖෂධීය වටිනාකමකින් යුතු අන්නාසි නිෂ්පාදනයෙන් 70%ක් පමණ ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් සැපයේ. ශ්‍රී ලංකාවේ බහුලව වගා කෙරෙන ප්‍රභේද වනුයේ කිවි හා මොරිසි වන අතර මොරිසි වැඩි වශයෙන් නැවුම් පළතුරක් ලෙස ආහාරයට ගනී. කිවි ප්‍රභේදය විවිධ නිෂ්පාදන සකස් කිරීම සඳහා භාවිතා කරයි. යාන්ත්‍රික හානි සහ රෝග පලිබෝධ වලින් තොර වූ රස ගුණ පිරි අන්නාසි පාරිභෝගිකයා වෙත ලබාදීම අන්නාසි සැපයුම් දාමේ නියැලී සිටින සියලුම පාර්ශ්වකරුවන්ගේ වගකීමකි. ඒ සඳහා නිවැරදි පසු අස්වනු තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම ඉතා වැදගත් වන අතර එමගින් පසු අස්වනු හානියද අවම කරගත හැක. අස්වනු නෙලීම අන්නාසිවල ගුණාත්මක භාවයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ නියමිත මේරීමේ අවධියයි. අස්වැන්න නෙලීමෙන් පසු පොත්තේ වර්ණයෙහි වෙනසක් සිදුවුවද මාංසලයෙහි රසයේ කිසිදු වෙනසක් සිදු නොවේ. එබැවින් නියමිත අවධියට මේරීමෙන් පසු අස්වැන්න නෙලීම ඉතා යෝග්‍ය වේ. මෙහිදී නියමිත අස්වනු නෙලීමේ දර්ශක භාවිතා කළ යුතුය. ගෙඩිය හොඳින් වර්ධනය වී තිබීම, ගෙඩියේ පහළ සිට වර්ණ වෙනස ආරම්භ වී තිබීම, දේශීය වෙළඳපළ සඳහා නම් අන්නාසි පොත්තෙහි වර්ණය 25% ප්‍රමාණයක් කහ පැහැයට හැරී ඇති අවස්ථාව, විදේශීය වෙළඳපළ සඳහා නම් පොත්තෙහි වර්ණය අවම වශයෙන් 10%ක්වත් කහ පැහැවී ඇති අවස්ථාව දැක්විය හැක. උදය කාලයේ අස්වනු නෙලීම වඩාත් සුදුසුය. අස්වනු නෙලීම සඳහා පිරිසිදු මුවහත් පිහි හෝ සිකටේරි භාවිතා කළ යුතුය. නටුවේ දිග සෙන්ටිමීටර් 10 සිට සෙන්ටිමීටර් 15ක් වනසේ කරඬුවද සහිතව අස්වැන්න නෙලාගත යුතුය. එම අස්වැන්න ප්ලාස්ටික් කූඩවල තමා සෙවන සහිත ස්ථානයක තැබීම වඩාත් යෝග්‍ය වේ. තේරීම සහ වර්ග කිරීම. රෝග පලිබෝධ සහිත හැඩය වෙනස් වූ තුවාල සහිත ගෙඩි හා ඉතා කුඩා ගෙඩි ඉවත් කළ යුතුය. තෝරාගත් ගෙඩි නිර්ණායක කිහිපයක් යටතේ කාණ්ඩ කළ හැක. ඉදුණු ප්‍රමාණය අනුව සහ කුඩා මධ්‍යම හා විශාල ආදී වශයෙන් ගෙඩියේ විශාලත්වය අනුව කාණ්ඩ කිරීම සිදු කළ හැක. අන්නාසි යුරෝපය මැදපෙරදිග හා මාලදිවයින රටවල් සඳහා අපනයනය කරන විට ගෙඩිවල බර අනුව ශ්‍රේණි කිරීම සිදු කරයි. ඒ ශ්‍රේණිය කිලෝග්‍රෑම් 1.5ට වැඩි බර සහිත ගෙඩි. B ශ්‍රේණිය කිලෝග්‍රෑම් 1.1ත් 1.5ත් දක්වා බර සහිත ගෙඩි. C ශ්‍රේණිය ග්‍රෑම් 900 සිට කිලෝග්‍රෑම් 1.1 දක්වා බර සහිත ගෙඩි. D ශ්‍රේණිය ග්‍රෑම් 900ට වඩා බරින් අඩු ගෙඩි. ඇසිරීම හා ගබඩා කිරීම. කෙටි දුර ප්‍රවාහනය සඳහා ගෙඩියේ කරඬුව පහළට සිටිනසේ ප්‍රවාහනය කරනු ලබන ලොරියේ ඇසිරීම ප්‍රමාණවත්ය. වාහනයේ පැතිවලට හා පතුලට අතුරනුවක් යෙදීමෙන් ගෙඩිවලට සිදුවිය හැකි තැලීම් හා තුවාලවීම් අවම කරගත හැක. දිගුදුර ප්‍රවාහනය සඳහා ජම්බෝ වර්ගයේ ප්ලාස්ටික් ඇසුරුම් වල තරමක් තදට සිටිනසේ ඇසිරීම වඩාත් උචිත වේ. ප්‍රවාහනය සඳහා අවුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂාව ලැබෙන මනා වාතාශ්‍රයක් සහිත ලොරි භාවිතා කිරීම සුදුසු වේ. නෙලාගත් අස්වැන්න සති 2ක පමණ කාලයක් සාමාන්‍ය තත්ත්ව යටතේ සාර්ථකව කල්තබා ගත හැක. අන්නාසි ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන. අන්නාසිවල පසුවස්වනු හානිය අවම කර ගැනීම සඳහා අස්වනු නෙළන අවස්ථාවේ සිට නිවැරදි පසුවස්වනු තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ආකාරයට අග එකතු කළ නිෂ්පාදන සිදු කිරීම මගින් පසුවස්වනු හානිය අවම වෙනව වගේම මේවා අලෙවි කිරීම මගින්
නිෂ්පාදකයාට හොඳ ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ආකාරයෙන් සිදු කරන අගය එකතු කළ නිෂ්පාදන අපනයන ප්‍රමිතියෙන්ම යුක්ත වන නිසා ඒවා අපනයන කිරීමේ හැකියාවද පවතිනවා. විනාශ වන අන්නාසි ඇස්වැන්න රැකගැනීම සඳහා විවිධ රසයෙන් යුතු අගය එකතු කළ නිෂ්පාදන බොහෝමයක් සිදු කළ හැකිය. ඒ අතරින් නැවුම්ම කපන ලද අන්නාසි කැබලි ශුද්‍රජීවී හානිය අවම වෙනසේ සුදුසු ඇසුරුම්වල අසුරා සාමාන්‍ය තත්ත්ව යටතේ ක්‍රමවත්ව ගබඩා කොට භාවිතයට ගැනීම බහුලව දැකිය හැක. මෙම නිෂ්පාදනය සෑදීමේදී ප්‍රථමයෙන් අන්නාසි ගෙඩි හොඳින් සෝදා පිරිසිදු කළ යුතුය. ඉන් පසු අන්නාසි ගෙඩියේ පොත්ත නිසි පරිදි ඉවත් කොට කුඩා කොටස්වලට කපාගත යුතුය. බෝතල් පිරවීම සඳහා අවශ්‍ය සීනි ද්‍රාවණය සකසා ගැනීමට ජලය ලීට එකකට සීනි ග්‍රෑම් 50ක් එක්කොට 5% සීනි ද්‍රාවණයක් සකසා ගත යුතුය. මෙහිදී එම සීනි ද්‍රාවණය හොඳින් රත්කර ගැනීම සිදු කෙරේ. අන්නාසි කැබලි පිරවීම සඳහා භාවිතා කරන බෝතල් නටන ජලයේ මිනිත්තු 30ක් පමණ තම්බා ජීවාණුහරණය කරගත යුතුය. ඉන් පසු කපාගත් අන්නාසි කැබලි බෝතල් වලට පුරවාගත හැක. මෙහිදී බෝතලේ කටමට්ටමේ සිට පහළට අඟලක පමණ ඉඩක් තබමින් අන්නාසි කැබලි පිරවිය හැක. සාදාගත් සීනි ද්‍රාවණය උණුසුම්ව තිබියදීම බෝතල් වලට පුරවාගත යුතුය. මෙහිදීද බෝතලයේ කට මට්ටමේ සිට පහළට අඟලක පමණ ඉඩක් තබමින් සීනි ද්‍රාවණය බෝතල් වලට පිරවිය යුතුය. හොඳින් පුරවාගත් බෝතල් වල තිබිය හැකි වායු පුපුළු මේ ආකාරයට ඉවත් කරගත හැක. එමගින් ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අවම වේ. ජීවාණුහරණය කළ බෝතල් මූඩි රැගෙන බෝතල් හොඳින් වසාගත යුතුය. හොඳින් වසාගත් බෝතල් නැවත මිනිත්තු 45ක් පමණ නටන ජලයේ ජීවාණුහරණය කරගත යුතුය. එහිදී භාජනයේ අඩියේ බෝතල් ස්පර්ශවීම වළක්වා ගැනීමට මෙවැනි ආධාරකයක් භාවිතයෙන් භාජනයේ තැන්පත් කළ යුතුය. එමගින් අධික උණුසුම හේතුවෙන් බෝතල් වලට හානිවීමක් සිදු නොවේ. ඉන් පසු ජීවාණුහරණය කරගත් බෝතල් හොඳින් සිසිල් කරගත යුතුය. එහිදී ඇල් ජලය බඳුනක ගිල්වා තැබීම හෝ ජලය ස්ප්‍රේ කිරීම සිදු කළ හැක. සිහිල් කරගත් බෝතල් මතුපිට ජලය ඉවත්වීමට හොඳින් පිසදා ගත යුතුය. මේ ආකාරයට සකසාගත් බෝතල් කළ අන්නාසි කැබලි සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ වසරක් පමණ කල් තබා ගත හැකිය. ඉසි පියවර අනුගමනය කොට මහත් වූ පරිශ්‍රමයකින් ලබාගන්නා අස්වැන්නට නිසි වටිනාකමක් ලබාදීම මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ වී සිටින සැමගේ වගකීමකි. පසු අස්වනු හානියකින් තොරව අස්වැන්නෙහි ප්‍රතිලාභ සැමට භුක්තිවිඳිය හැකි වටපිටාවක් එමගින් ගොඩනගාගත හැක. ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම සඳහා පසු අස්වනු තාක්ෂණික දැනුම ලබාදීම ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මගින් සිදු කෙරේ.